ඔයාලටත් මේ දවස්වල වහිනවද? අපිට නම් ඉතින් හොඳටම වැස්ස. මේ වැස්ස දවස්වල කරපු ලස්සන ලස්සන නිර්මාණ ටිකක් ඔයාලටත් පෙන්වන්න තමයි ඔයාලව මේ එක්කන් යන්නේ. ඉතින් අහන්නකෝ කාලගුණය වෙනස් වෙනකොට මේ නිර්මාණ ඉක්මනටම ඔයාලගේ අතට එවන්න අමාරුයි. මොකද වේලෙන්න ටිකක් පරක් වෙන හින්දා ගොඩක් අය දන්නේ නැහැනේ ගැන. ඉතින් ඒ අයටත් දැනුවත් වෙන්න මං හිතුවා මේ වගේ වීඩියෝ එකක් අරගෙන එන්න. එහෙමයි කියලා මේ නිර්මාණ හදන්න දීපු අය නම් අනේ මට කරදර කරේ නැහැ. කැමති විදිහට නිදහසේ නිර්මාණ ටික හදලා දෙන්න කියලා තමයි මෙතන මේ තියෙන නිර්මාණ ඔක්කොගෙම අයිතිකාරයෝ මට කිව්වේ. මේ වගේ කීටක් ඩිසයින් ඔයාලට අපෙන් කරගන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ පරිස්සමින් හෙමින් යන්න කියලා. එතකොට නේම් එකක් ඇඩ් කරලා මේ විදිහට කැමති විදිහට ලෙටර් කීටක් වගේම ෆොටෝස් ඇඩ් කරපු ෆොටෝ කීටක් අපිට කියලා ඩිසයින් කරගන්න පුළුවන්. ඉතින් මට මේ දකිනකොට මතක් වුණේ මම රෙසින් නිර්මාණ කරන්න ගත්තේ මුලින්ම හැදුවේ පරිස්සමින් හෙමින් යන්න කියලා ලෙටර් කීටැග් එකක්. ඉතින් එතනින් තමයි මේ රෙසින් නිර්මාණ කරන්න පටන් ගත්තේ. ඉතින් එදා ඉඳලා අද වෙනකන් විවිධ නිර්මාණ කරා. ඒ වගේම එදා ඉඳලා අද වෙනකම්ම මාත් එක්ක එක දිගටම රැඳිලා ඉන්න පිරිසක් ඉන්නවා. ඉතින් මෙතනත් නිර්මාණයක් තියෙනවා. ඒ අක්කා මට 5 වෙනි පාරට දීපු ඕඩර් එක 5 වෙනි පාරෝ 6 වෙනි පාරට. ඉතින් ඒ තරම් විශ්වාසයකින් මාත් එක්ක මේ තරම් කාලයක් රැඳිලා හිටියා කියලා මතක් වෙනකොටත් මට සතුටුයි. මං හිතනවා මම කියපු දේවලුත් අහගෙන ඔයාලා මේ නිර්මාණ බලන්න ඇති කියලා. ඩිසයින් කිහිපයකින් කරපු නිර්මාණ තියෙන්නේ. ඊට අමතරව ක්ලොක් ඩිසයින් එකක් තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මේ නිර්මාණ ඔයාලට කැමති විදිහට ඩිසයින් කරගන්න අපිට කියලා. තව දෙයක් කියන්න බැරි වුණා. මේ රෙසින් නිර්මාණ වලට මේ විදිහට ස්ටෑන්ඩ් එකක් අපෙන් ෆ්‍රී ඔයාලට හම් වෙනවා. එහෙනම් ඉතින් ඔයාලට හිත ගිය අයිටම් එක මොකක්ද කියලාත් පහලින් කමෙන්ට් එකක් දාගෙන යමු.